එය පාළු අඳුරු රාත්‍රියක් විය. සූපුන් සහ ගයාන් දෙදෙනා චිත්‍රපටියක් බලලා බයික් එකෙන් ගෙදර යන අතරතුර එකපාරටම මහවැස්සක් ඇදහැලෙන්න පටන් ගත්තේය. එසි සහිත කාලගුණය තවත් දරුණු වූ නිසා සූපුන් සහ ගයාන් දෙදෙනා අසල තිබූ පැරණි අබලන් වූ බංගලාව තුළට ගොස් වැස්ස අඩුවන තුරු ටික වෙලාවක් නතර වීමට තීරණය කළහ. ඊට පස්සේ ඔවුන් දෙදෙනාම මන්දිරය ඇතුළට ගියා. නමුත් ඇතුලේ තිබුණේ අමුතුම නිශ්ශබ්දතාවයක්. සූපුන් වටපිට බැලුවා. මචං, මට මොකද්දෝ අමුත්තක් දැනෙනවා ඉන්න. මම එන්නම්. එහෙම කියලා ඔහු ඉදිරියට ගියා. ඒත් ටික දුරක් යද්දී එකපාරටම නතර වුණා. මොකද කොහෙදෝ ඉඳලා හරිම මඩ අඬන හඬක් ඇහෙන්න පටන් ගත්තා. ඔහුට දැන් බය හිතුණා. හඬ එන පැත්තට සෙමින් ගියා. ටික දුරක් ගිහින් පැරණි කාමරයක් ඉස්සරහා නතර වුණා. කාමරය ඇතුළට බැලූ විට දැක්ක දේ නිසා ඔහුගේ ඇඟම සීතල වුණා. ඒ වෙද්දී වැස්සත් නතර වෙලා තිබුණා. ගයාන් කෑ ගැහුවා. "ඒ සුපුන්, ගෙදර යමු." වැස්ස නැවතුණා. ඊට පස්සේ දෙන්නාම ගෙදර පිටත් වුණා. නමුත් ගයාන්ට මොකක්දෝ අමුත්තක් දැනුණා. ඒත් අඳුරු රාත්‍රිය නිසා ඔහු ඒ ගැන වැඩිය හිතුවේ නැහැ. උදේ ගමේ මහා සැනකෙලියක් පැවැත්වුණා. හැමෝම සතුටින් විනෝද වෙමින් හිටියා. එකපාරටම අතේ කඩුවක් අරගෙන සුපුන් එතැනට ආවා. ඔහු කිසිම හේතුවක් නැතුව මිනිසුන්ට පහර දෙන්න පටන් ගත්තා. එකා පිට එකා කඩුවෙන් කපා දැමුවා. ගම පුරාම කලබලයක් ඇති වුණා. හැම තැනම මල සිරුරු වැටී තිබුණා. ඒ අතර ගයාන් ප්‍රවෘත්ති බලමින් හිටියා. පුවත්වල ඒ සිදුවීම ගැන කිව්වේ මෙසේයි සුපුන්ගෙන් මීගමට ප්‍රහාරයක්. මේ පුවත දැක ගයාන් පුදුමයට පත් වුණා. වහාම බයික් එක අරගෙන ඔහු එතැනට ගියා. එතැන දුටු දර්ශනයෙන් ඔහුගේ ඇගේ ලේ සීතල වුණා. සුපුන් මිනිසුන්ව සිර කරගෙන හිටියා. ඔවුන් වේදනාවෙන් කෑ ගහමින් හිටියා. ගයාන් කෑ ගැහුවා. "මේ සුපුන්ට පිස්සු හැදිලද? මේ මොනවද කරන්නේ?" ඒ මොහොතේ සුපුන්ගේ ඇඟ කළු වෙන්න පටන් ගත්තා. ටිකෙන් ටික ඔහුගේ ඇත්තම ස්වරූපය එළියට ආවා. ඔහු බ්ලැක් බනි වියහු hina වෙමින් කිව්වා, "ඔබේ යාළුවා ඉවරයි. දැන් මේ ලෝකය පාලනය කරන්නේ බ්ලැක් බනි." ගයාන්ට තේරුණා මේ තමන්ගේ යාළුවා නෙවෙයි කියලා. ඊයේ රෑ බංගලාවේදී මොකක් හරි භයානක දෙයක් වෙලා තිබුණා. ඔහු වහාම බයික් එක අරගෙන ආයෙත් බංගලාව වෙත ගියේය.